ආයිබෝන් යාළුවනේ. ඉතින් අද අපි අන්බොක්ස් වීඩියෝ එකට යන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කීබෝඩ් එක තමයි අද අපි අන්බොක්ස් කරන්නේ. අපි යමු වීඩියෝ එකට. Let's blow away it all. 부서진 꿈과 상처 모든 것이 두려움. Yeah, we'll fix everything. 나의 손길은 너에게 다가가 감추인 네 날개를 높이 들어. I wanna hear you say bring the light. Run to the end of the sky. Bring all the miracles. 모두 두렵지 않아 너와 나의 메카닉은 승리의 guardian. 승리의 guardian. Run to the end of the sky, yeah. Bring all the lights. 새로운 걸 줄게. Oh 너에게. Now we run to the end of the sky, yeah. 새로운 너와 나 이제 시작돼 우리 이야기. හොඳයි යාළුවනේ. ඉතින් අපි මේ අන්බොක්ස් කරගන්න යන්නේ දැන් මේ අපේ ගේමින් මෙකැනිකල් කීබෝඩ් එක. මේක මිෂන් ඔලිගෝ කියලා තමයි ඒගොල්ලෝ මේකේ නම දාලා තින්නේ. ඔලිගෝ මම හිතන්නේ තියෙන්නේ මේක. රයිට් අපි බලමු කීබෝඩ් එක කොහොමද කියලා. ඉතින් මේ සයිඩ් මේ පැති වල මෙහෙම මිෂන් කියලා ගහලා තියෙනවා. ඔලිගෝ කියලා ඒගොල්ලෝ නම ගහලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. පිටිපස්සේ තියෙන ලොකු විස්තරයක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ කී ඩිරෙක්ෂන් ටික කී වල ඩීටේල්ස් ටික දීලා තියෙනවා. ඉතින් මෙතනින් තියෙන්නේ මේ ෂෝට්කට් කීස් ටික දෙන අර F1 බටන් එක පාවිච්චි කරලා ගන්න පුළුවන් ඒවා මල්ටිමීඩියා බටන්ස් ටික. ඉතින් දාලා ඒකල එතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි යමු අන්බොක්ස් එකට. රයිට්. ඉතින් මේ පැත්ත අපි හරව ගන්නවා. මේක වටේම පොඩි පොඩි ඩීටේල්ස් සඳහන් කරලා තියෙනවා. ඒ වුණාට මේකේ ඒගොල්ලන්ගේ යූසර්ස් ගයිඩ් එකක් තියෙනවා. ඉතින් ඒක බලලා අපිට ඔක්කොම ටික සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් කීබෝඩ් එකේ විස්තරේ. මෙන්න මේ විදිහට මේක ඕපන් කරන්න තියෙන්නේ. මේකට කෑලි දෙකක් තියෙන දෙපැත්තෙන් අරලා ස්ටිකර් එක. මේක තමයි අමාරු වැඩේ ගොඩක්. අන්බොක්ස් කරද්දි ටික ගලව ගන්න ගියා පිස්සු වෙද. රයිට්. මෙන්න මෙහෙම අපිට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් මේක අරනකොටම අපිට මෙන්න මේ විදිහට තමයි පේන්නේ කීබෝඩ් එක. පොලිසින් කවර් එක දාලා ඒවල දාලා දෙන දෙපැත්තේ ෆෝම් කෑලි දෙකක් දාලා තිනවා. හොඳ ලස්සනට කියන්නේ ඩැමේජ් නැති විදිහට පැක් වෙන්න. ඉතින් කීබෝඩ් එකේ පෙට්ටි උනත් හાર્ඩ් හොඳ කාඩ්බෝඩ් එකකින් තමයි ඇවිල්ලා තින්නේ. ප්‍රීමියම් ලුක් එකක් පේන විදිහට. ඉතින් අපි අරපු ගමන් තිනවා වෙනදා වගේම මිෂන් ලගේ ඒගොල්ලෝ ස්ටිකර් සෙට් එක සහ යූසර්ස් ගයිඩ් එක මම හිතන්නේ මේක ඇතුලේ තියෙන. අපි ඕපන් කරගමු මේ පැකට් එක. එන්න මේ විදිහට මගුල එන්නේ නැහැ. මේක තියෙනවා තව මේ මම හිතන්නේ කී ගලවන කී එක. මේකේ කීස් ගලවන්න පුළුවන් අකුරු දේවා ගලවලා මේ ඇතුලේ. මොකද මේ මෙකැනිකල් කීබෝඩ් එක ඇතුලේ තියෙන සාමාන්‍යයෙන් බටන්ස් එක ස්විච් එකෙන් එක බටන් එකෙන් බටන් එකට එකම ස්විච් තියෙන ඇතුලේ. ඉතින් ඒවා ගලවන්න පුළුවන් වෙන තමයි මේ කී එක ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් තමයි ගලවන්න. රයිට්. අපි ස්ටිකර් එක ගත්තා ඉතින් මේ විදිහට. මොකද ස්ටිකර් එක ගැන අපිට කියන්න දෙන්න. මොකද හැම එකේම මේගොල්ලෝ මේ ස්ටිකර් එක දාලා තිනවා. ඉතින් මගේ කලින් අන්බොක්සින් වල ඒ ස්ටිකර් එක ඇති පෙන්නලා දීලා මොනවද කියලා. ඉතින් මම ඒ වගේ මේ ටැග් එක මේ උඩින් යනවා. ඔයාලට බලන්න පුළුවන් ඒ වීඩියෝස්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යූසර්ස් ගයිඩ් එක තියෙන්නේ. අපේ අරලා බැලුවට පස්සේ මෙන්න මේව තියෙන මිෂන් ලොකුවට මිෂන් ලෝගෝ එකත් එක්ක ඒගොල්ලන්ගේ ඩිරෙක්ෂන්ස් ටික අර ෂෝට්කට් කීස් අරවා මේවා විස්තර සම්පූර්ණ ලොකු විස්තරයක් තියෙනවා කීබෝඩ් එකේ. ඉතින් මෙතන ඔයාලට ඒක මේ කීබෝඩ් එක ගන්නවා නම් කියව ගන්න පුළුවන්. මෙන්න මේකේ තියෙනවා ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් කියලා. ඒකේ තියෙනවා වෝල්ටේජ් එක අරවා මේවා කතන්දර ටික ඔක්කොම. රයිට්. ඉතින් මේ දින්නේ ස්ටිකර් එක. ඉතින් මේ වෙනදා වගේ මේ එකම ස්ටිකර් එක තමයි තියෙන්නේ. ලස්සනයි. එක ස්ටිකර් එක ඒගොල්ලන්ගේ ලෝගෝ එක තියෙන. ඉතින් පොඩ්ඩක් වෙනස්කම් ටිකක් කරලා. ඉතින් අපි යනවා දැන් මෙතන මෙන්න මේකට මෙන්න මේ ගැජට් එක. මේක ඒක කීස් ගලවන කී එක. රයිට් එකත් පැත්තක තියාගන්න. ඒක ප්ලාස්ටික් වලින් ඇවිල්ලා තියෙන යාළුවනේ. ඒකත් කියනවා. මෙන්න මේ විදිහට අපි දැන් ඕපන් කරගන්න යන්නේ කීබෝඩ් එක. මෙන්න මේ පැත්තට හරව ගත්තා. ඉතින් ඒක පෙට්ටිය අයින්ට කරමු. රයිට්.
අපි දෙපැත්තේ ෆෝම් දෙක දැන් හිමිට ගලව ගන්නවා වම් පැත්ත එක හිමිට ගලවලා කරා අකුණු පැත්ත එක රයිට් තව දෙයක් වෙනුවෙන් අපි යමු වයරක් ගැන බලමු අපි ඉස්සෙල්ලාම ඉතින් වයරකට යමු වයරකේ දිනවා මේ කැප් එකක් ගහලා මේ විදිහට USB jack එකක් තමයි ඔයාලට පේන්න බලා ගන්න පුළුවන් වෙන මේකේ ඉතින් මේ වගේ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා වගේ පේනවා හොඳ වයරක උනත් හොඳ ඝනකමට තියෙනවා හොඳ මහතට ඒ වගේම මේ jack එක උනත් පොඩි ගෝල් කලයකින් වගේ එන්නේ ඉතින් වයර් ගැන වයර් ගොඩක් දිගයි ඉතින් ඒක ඒ ටික තමයි අපිට වයර් ගැන කියන්න තියෙන්නේ ඉතින් මේ ෆෝම් කැල්ල අයින් කරගන්න එතකොට වම් පැත්තෙත් අපි ෆෝම් කැල්ලක් තව ගාලා දෙන මේකේ සේෆ්ටියට ඉතින් අපි ඒකත් මෙහෙට ගලව ගමු මෙන්න මේ විදිහට රයිට් අපි මේකේ පොලිතින් එක අයින් කරගන්නවා දැන් ගලවලා හොඳයි ඔන්නම තමයි අපි කීබෝඩ් එක පේන්නේ යාළුවනේ එළියට ගන්නකොටම ඉතින් පාට්ට ලස්සනයි ඒ වගේම හොඳ බරක් තියෙන කීබෝඩ් එකක් ඉතින් අතට හොඳ දැනෙන වේට් එකක් තියෙනවා මේ කීබෝඩ් එකේ ඉතින් මේ ප්ලාස්ටික් එක උනත් සෑහෙන ක්වොලිටි එකක් කියලා පේනවා මේක අත ගන්න ෆීල් වෙනවා ඉතින් හොඳට ඉතින් රයිට් අන්න විදිහට තමයි එන්නේ උඩින්ම මිෂන් කියලා වම් පැත්තේ උඩ සඳහන් කරලා තියෙන ඒගොල්ලෝගේ ලෝගෝ එකත් එක්ක ඒ වගේම මෙතන ඉටිකොලකින් අලවලා තියෙන මං හිතන්නේ මේකේ ග්ලොස් සුපර් ග්ලොස් ලුක් එකක් තියෙන ප්ලේස් එකක් වෙනවනේ ඒකයි ස්ටිකර් එක ගලවලා අපි වෙන්න මේ විදිහට ස්ටිකර් එක ඇද ගන්නවා රයිට් ඒ විදිහට තමයි තියෙන්නේ හොඳ ග්ලොස් ලුක් එකක් තියෙන ඒ එතන පටියේ ඔයාලට ලං කරලා බලුවොත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ලෝගෝ එකත් එක්ක මේ ලයිට් එළිය යන රිෆ්ලෙක්ට් වෙලා එනවා හොඳයි මෙන්න මේ විදිහට තමයි කීබෝඩ් එක බැලුවම සම්පූර්ණයෙන් ෆුල් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ෆුල් view එකක් කීස් ගොඩක් තියෙනවා ඉතින් කීස් වල මම මේ ගත්තේ මේ දැන් ගේමින් කීබෝඩ් වල තව පොඩි version තියෙනවා දැන් පොඩි size එක තියෙනවා ඉතින් මම මේක ගත්තේ මොකද මම ගේම්ස් ගන්නවා වගේම තව දේවල් වලට පාවිච්චි කරනවා ඉතින් මේක මොකද මට අර කැල්කියුලේටර්ස් එක වෙනම කීස් ටික අවශ්‍ය වෙනවා ඉතින් ඒකයි රයිට් අපි යනවා පිටිපස්සට වෙන්න මේකේ කීබෝඩ් එකේ පිටිපස්ස සම්පූර්ණයෙන් තැඹිලි පාට ඇවිල්ලා තින්නේ ඉතින් අපිට මේක උස ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කැලේ දෙයක් එනවා වෙන අනිත් කීබෝඩ් වල වගේම මේ පිටිපස්සේ උනත් මේ ප්ලාස්ටික් එකේ මාර ක්වොලිටි කියලා පේනවා තැඹිලි පාට තිබ්බට රයිට් මෙන්න මේ විදිහට කීස් ඔයාලට මේ කීස් ඔබනකොට මෙන්න මේ සද්ද බලා ගන්න පුළුවන් ඉතින් වෙන normal keyboard වල වගේ නෙමෙයි mechanical keyboard වල කනට ඉතින් මිහිරි සද්දයක් එන يعني ඔබන්න ආසයි දෙන සද්දයක් වගේ ඒක නිසා ඉතින් ගොඩක් කැමති mechanic keyboard වලට ඉතින් ඒක පාවිච්චි කරපුවා වෙන ඒවා පාවිච්චි කරන්න නැති තරම් ඉතින් ඒකටම ඇබ්බැහි වෙනවා අපි බලමු මෙන්න මේ key එකක් ගලවලා වෙන මේ key මේකෙන් gadget එකෙන් කොහොමද ගන්නේ right අපි පැත්තට අන්ලොක් වුණා ඉතින් මේක අට දෙකක් තියෙන එකට ගන්නට key එක පොඩක් තද කරලා තමයි රුක් ගාලා වැටලා ලොක් වෙනවා මේක ඉතින් මේක ඇතුල් පැත්ත වෙන විදිහට බලා ගන්න ඕන පස්තිර ප්ලස් මාක් එකක් වගේ තියෙන ඒක අර යට තියෙන ස්විච් එකේ ප්ලස් මාක් එකට තද වෙනවා ගිහිල්ලා එහෙම තමයි මේක හයි වෙලා තියෙන්නේ අපි මේ ෆෑන් එක්කෙන් බටන් එකම ගලව ගත්තා ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ බ්ලූ ස්විච් එකක් ඉතින් මේ බ්ලූ ස්විච් රෙඩ් ස්විච් බ්‍රවුන් ස්විච් එහෙම ගොඩක් තියෙනවා ඉතින් ඒවා ගැන මේ මෙකැනිකල් කීබෝඩ් එක අධ්‍යයනය කරන අයට පොඩ්ඩක් බලා ගන්න ඕන ඉන්ටර්නෙට් එකේ ගොඩක් සර්ච් කරලා බලන්න ඉතින් රෙඩ් ස්විච් එක ගොඩක් සොෆ්ට් එතකොට බ්ලූ එක මේට් වගේ තියෙන්නේ බ්‍රවුන් එක ටිකක් හાર્ඩ් ඉතින් මේ විදිහට අපි කීබෝඩ් එකේ කීස් ටික තියෙන මේ වගේ ගැලුවම ඔන්න විදිහට තමයි පේන්නේ මේක ඉතින් මේ කීබෝඩ් එකේ ඉන්නේ බ්ලූ ස්විච් මේක රෙඩ් ඒ වගේ මේ කීබෝඩ් එකම රෙඩ් ස්විච් වලිනුත් ඇවිල්ලා තියෙනවා රෙඩ් සහ බ්ලූ වලින් තමයි මේ කීබෝඩ් එක වලට ගන්න පුළුවන් ඒ වගේම රුපියල් 7500යි 8000යි අතර මුදලකට වගේ තමයි මේ වෙළඳ පොලේ මේ කීබෝඩ් එක ගන්න තියෙන්නේ. ඉතින් අපි යමු අන්තිම අංගෙට මේකේ කීබෝඩ් එකේ. ඉතින් අදට ඔයාලගෙන් සමුගෙන යනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලුම දෙනාට සුබ අනාගතයක්. Oh yeah, yeah, yeah. Can you feel the brand new heat? Control tonight, I get it. 맘 깊이 파고든
날 매간기